Honorable Namal Rajapaksa, you have 18 minutes. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය දිනේ අතිගරු ජනාධිපතිතුමන් දීර්ඝ කතාවක් කළා පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවක් ඉදිරිපත් කළා. අපි දකිනවා ආණ්ඩු පක්ෂයේ බොහෝ අය කියනවා මේක ඓතිහාසික අයවැයක්. ඓතිහාසිකයි පැය 4මාරක් කතා කරපු එක. හැබැයි මේ අයවැය අන්තර්ගතය බැලුවම මොකද්ද ඓතිහාසික කියන කාරණය පිළිබඳව ඊට වඩා ගැඹුරු විග්‍රහයක් ඔබ තමුන්නාසලා කෙරුවොතින් හොඳයි. මොකද මේ අයවැය භූමියේ යථාර්ථයක් බවට පත් කරන්න වෙන්නේ ඔබට. දැන් පහුගිය අවුරුද්දෙත් අයවැයක් ඉදිරිපත් කරා කරු නියෝජ්‍ය කතානායකතුමනි. අඩුම ගානේ තමන් ඉදිරිපත් කරපු අයවැයෙන් 150කවත් ප්‍රගතියක් නැහැ. 150ක ප්‍රගතියක්වත් නැහැ. පහුගිය අයවැයෙන් 150කවත් ප්‍රගතියක් නැති ආණ්ඩුව පැය 4මාරක දිග අයවැයක් ඉදිරිපත් කළා කියනවා මෙන්න තවත් ඓතිහාසික අයවැයක්. දැන් මේ රටේ ඉතිහාසයේ මුදල් අමාත්‍යවරු නොඑක් අයවැය ඉදිරිපත් කරනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ අයවැය හැඳින්වෙව්වනේ එක එක විදියට. දැන් රොබින් හුඩ් අයවැයක් එක කාලයක් ඉදිරිපත් කරලා රවි කරුණානායක මහත්මයාලා එදා එතුමන්ලා කිව්වේ පෝසත් අයගෙන් අරන් දුප්පත් අයට දෙනවා කියලා. හැබැයි දැන් මේ අයවැයට මොකද්ද කියන්නේ? මේ අයවැය දුප්පත් අයගෙන් අරගෙන පෝසත් අයට දෙනවා. දුප්පත් අයගෙන් බද්ද අරගෙන පෝසත් අයට සහන දෙනවා. දැන් ව්‍යාපාරවලට උදව් කරන්න ආයෝජකයෝ ගේන්න ව්‍යවසායකයෝ ආරක්ෂා කරන්න එපයි කියලා අපි කියන්නේ නැහැ. මම දැක්ක අතිගෞරව ජනාධිපතිතුමා කියනවා විරුද්ධ වෙන්න එපාලු ඉඩම් දෙනකොට. අනේ අපි නෙවෙයි විරුද්ධුනේ එතුමන්ලා. ඔබතුමාලගේ පක්ෂයට පුළුවන් නම් අනේ අතිගෞරව ජනාධිපතිතුමාගේ සහ ඔබතුමාලගේ පක්ෂය පහුගිය පාර්ලිමේන්තුවේදී පහුගිය අවුරුදු 76ම පාර්ලිමේන්තුවේ කරපු කතා ටික හැන්සාඩ් එක කරන් පොතක් අච්චු ගහන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි වැඩේ හරි. මොකද ඒ 76ටම වඩා හාත්පසින් වෙනස් කාරණා දැන් කියන්නේ. එදා අපි අධිවේගී මාර්ග හදනකොට ඔබ තමුන්නාන්සලා විරුද්ධ වුණා. හැබැයි අද ජනාධිපතිතුමා කියනවා අපි මේක හදනවා. හොඳයි. අනේ හදන්න. එදා ඔබ විරුද්ධ වුණ නැත්නම් මේ ලාකට අධිවේගී මාර්ග පද්ධතිය හදලා ඉවරයි. මෙරින් ඩ්‍රයිව් එක්ස්ටෙන්ෂන් එක පෝත් සිටි එක දක්වා. දැන් අද කියන එක හදනවලු. ඕක මහින්ද රාජපක්ෂ මහත්තයා 2010 යෝජනා කරේ. අවුරුදු 15ක් ගියා මේකට ඒක තේරුම් ගන්න 20ක්. අවුරුදු 20කට පස්සේ නැගිටලා කියනවා හදනවලු. එදා විරුද්ධ වුණ නැත්නම් දැන් හදලා ඉවරයි. ඒ කියන්නේ අපි අවුරුදු 20කට 30කට 40කට සැලසුම් කරලා රට සංවර්ධනය කරනකොට ඒකට විරුද්ධ වෙච්ච අය දැන් කියනවා එදා අවුරුදු 20කට කලින් මහින්ද රාජපක්ෂ කියප එක දැන් හරි කියලා. අධිවේගී මාර්ගය හදන්න ඇඹුල් දියල් ගේන්නේ කිව්වා. මේ චානක ඇමතුමාගේ තාත්තයි දිලිප් ඇමතුමා තමයි අහුනේ වැඩේට. එහෙම තමයි දා කිව්වේ. හැබැයි අපි අදටත් ඒකට ඉරිසියා කරන්නේ වෛර කරන්නේ කුහක කරන්නේ අපි කියන්නේ හදන්න. ඒක හදන්න ඕනේ. දැන් පෝත් සිටි එක හදනකොට ඔබතුමාලා දා මොකද්ද කිව්වේ? සීගිරියත් කඩන්න වෙයි කිව්වා. ඒක හැදුවා සීගිරිය තාම තියෙනවා. දැන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න ඔබතුමාලා සීගිරිය ප්‍රොමෝට් කරනවා. ඒක කඩලා හැදුවේ නෑ පෝත් සිටි එක. ඒක තියෙනවා. හැබැයි දැන් අපි ලංකාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයේ බවට පෝත් සිටි එක පරිවර්තනය කළ ආයෝජකයෝ ගේනවායි කියනවා. හැබැයි එදා ඔය කතාව කිව්වනම් මෙලාකට පෝත් සිටියේගේ වැඩකට කටයුතු කළ අවසන් කරු නියෝජ්‍ය කතානායකතුමනි. මුල් ගලක් ගලවගෙන ගියා ටිපර් එකක් ගෙනල්ලා එදා. චීන ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නම තියෙනවා කියලා ගලවන් ගියේ ගිනිච්චම තමයි දැක්කේ චීන ජනාධිපතිතුමාගේ නමක් තියෙනවා කියලා. ඒ තැනට ඔබ තමුන්නාසලා එදා මෙලට වට්ටලා දැම්මා. උපාධිධාරීන්ගේ රැකියා. අද ඔබ උපාධිධාරීන්ට තර්ජනය කරනවා විභාග ලියන්න කියලා. කමක් නැහැ. හැබැයි ඒකට ඔබ හේතුව දක්වන්නේ මොකද්ද? පහුගිය කාලේ ආණ්ඩු රාජ්‍ය සේවය අසීමිත විදිහට පිරෙව්වලු. හැබැයි ඔබට මතක ඇති 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරනකොට ඔබතුමාලා දීපු එක ප්‍රධාන යෝජනාව මොකද්ද? උපාධිධාරී සියලු දෙනාට රැකියාව දෙන්න කියලා. එදා ඒක හොඳයි නම් අද නරක වෙන්නේ කොහොමද? එහෙමනම් කියන්නේ එදාට ඒක ගැලපුණාට අදට ගැලපෙන්නේ නැහැ කියලා. හැබැයි එහෙම කියන්නේ නැතුව එදාට බයිනවා. එදා ගත්ත තීන්දුව වැරදි කියලා. දැන් ඔබ කියනවා අපිට රුපියල් ත්‍රිලියනයක් ගිණුමේ තියනවලු. ත්‍රිලියනයක්. අධිකව ජනාධිපතිතුමා කියන්නේ. ත්‍රිලියනයක් ගිණුමේ තියනවා නම් කරු නියෝජ්‍ය කතානායකතුමනි ලූණු ගොවියගේ ලූණු වලට සහන දෙන්න බැරි ඇයි? අල ගොවියගේ අල ටිකට සහනයක් දෙන්න බැරි ඇයි? වට්ටක්ක ගොවියට එළවලු ගොවියට ඉරිඟු ගොවියට වී ගොවියට සහනයක් දෙන්න බැරි ඇයි මේ ත්‍රිලියනයේ ගිණුමේ දාගෙන මොකද්ද කරන්නේ?
අර උග්ගොවියෝ ටික අසරණ වෙලා. මෙන් අලගොවිය ලුණු ගොවිය අසරණ වෙලා. වී ගොවියගේ සහන ලැබෙන්නේ නැහැ. දීවරයට සහන වෙලාවට යන්නේ නැහැ. හැබැයි මහා ලොකුට පම්පෝරි ගහනවා අපේ ගිණුම ත්‍රිලීනයක් තියෙනවලු. හැබැයි ඒ ත්‍රිලීනේ තියෙන ගමන් මොකද්ද කරන්නේ? රටේ අත්‍යවශ්‍ය බෙහෙත් ටික නැහැ. විදුලි බිලට සහන දෙන්න බෑ. කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ආරක්ෂා කරන කටයුතු කරන්න බෑ. බෙහෙත් ටික ගෙනත් දෙන්න බෑ වෙලාවට. හැබැයි එහෙම ආණ්ඩුව කියනවා අපිට ත්‍රිලියනයක් ගිණුමේ තියෙනවලු. දැන් ත්‍රිලියනයක් පොලි ගෙවන්න ගෙව ගිණුමේ තියාගෙන ඉන්නවා. හැබැයි අනිත් පැත්තේ මොකද්ද? වැට් එක ගෙවන අවම ආදායම රුපියල් මාසෙක ලක්ෂ 3ක 30කට අඩු කරනවා. දවසක ලක්ෂයක් ආදායම ලබන කෙනෙක් දැන් වැට් ගෙවන්න කටයුතු කරන්න ඕනේ. හැබැයි එහෙම කරපු ඔබතුමුන් ආස්සලා කියනවා ත්‍රිලියනයක් ගිණුමේ තියනවලු. ඉතින් ඒකෙන් හම්බෙන්නේ බිලියන 150යි. බිලියන 150ක් දුප්පත් මිනිස්සුන්ගෙන් ගන්න ඔබතුමාලා ත්‍රිලියනයක් ගිණුමේ දාන් ඉන්නවද? දැන් බෙහෙත් ගේන සල්ලි නැහැ. අලගොවිය ලුණු ගොවියට සලකන්න සල්ලි නැහැ. පොහොර ටික ගේන සල්ලි නැහැ කරු නියෝජ්‍ය කතානායකතුමනි. කැබ් 1775ක් ගේන්න සල්ලි තියෙනවා. කැබ්. දැන් මේ කැබ් 1000 හිනානවනේ. හිනානව අපිටත්. ඔයාලා එදා කියපු අය දැන් ඒවා මතක් වෙනකොට අපිටත් හිනානවා කරු නියෝජ්‍ය කතානායකතුමනි. කෝච්චිය යන්නම් කිව්වේ බස් එක එනවා කිව්වේ නේ මිද්දිනි ටවුන් එකේ වාඩි හිටගෙන ඉන්නවා බස් එක එනකන්. දැන් කැබ් එකේ යන්න පුළුවන් ලබන මාසෙ ඉඳන්. ඒතර ප්‍රශ්නයක් නැහැ. කැබ් දැන් කැබ්ම 1700ක් ගේන්නේ ඇයි? ආණ්ඩුවේ මොන විගණන වාර්තාවෙත් තියෙන රටට කැබ් 1700ක් අඩුයි කියලා කරු කතානායකතුමනි. මොන වාර්තාවෙත් තියෙන්නේ? ඉස්පිරිතාලවල ඇම්බියුලන්ස් නැහැ හරි. ගේන්න ප්‍රශ්නයක් නැහැ. ප්‍රාදේශ සභාවල ඩෝසර් බැකෝ ගේන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි කැබ් 1000 ගාණක් දැන් මේ සල්ලි නැහැ කියලා කියන එක වෙලාවක අපි අමාරුවෙන් මේ රට ගොඩ දාන්න කියනවා. හැබැයි ආණ්ඩුවට කැබ් ගේන්න සල්ලි තියෙනවා. දැන් අර මිනිස්සුන්ගෙන් ඉතුරු කරපුවා අර ඒ කාලේ මම දැක්ක ගෝල් ෆේස් එකේ දාලා විකුණනවාන. අපරාධේ විකුණන්නේ. පරණ ඒවා ටික විකුණලා අලුත් ඒවා ගේනවා කියලා නම් ඒ වෙලාවේ කියන්න තිබ්බනේ. කිව්වේ ඉස්කෝල හදන්න විකුණනවා කියලා. ඉතින් මේ අලුතෙන් එන 1000 ගානද ඉස්කෝල හදන්නකෝ. ආයෙත් ගම්කෝ මේ කැබ් ගෙනල්ලා බෙදන්න ඕනේ. දැන් ඒකට තියෙන කතා මම දැක්ක මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා අයියේ මාධ්‍යට කියනවා පහුගිය අවුරුද්දේ ඉතුරු වෙච්ච සල්ලි වලිනු ගේන්නේ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා මේ අවුරුද්දේ සල්ලි වලිනු ගේන්නේ. ආයෙ මේ අයවැයෙන්ලු ගේන්නේ. අඩු ගානෙන් බොරුවක් කියනවා දෙන්න කතා වෙලා එකක් කියපන්කෝ. අපේ තුන් දෙනා ගැන අපි බලා ගන්නම්. ඔයාලගේ 159 බලා ගන්නකෝ. අපි අපේ ගැන බලා ගන්නම්. අපි තේරෙනවා අපි තුන් දෙනා ගැන තමයි අමාරුව තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හරි බලාගමුකෝ. ගේන්නකෝ කැප් ටික. ගෙනාවට පස්සේ බලාගමුකෝ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් මේ ත්‍රිලියනයක් තියෙනවා එකතු කරාගෙන ගිණුමේ දාන් ඉන්න ආණ්ඩුව තමයි මේ කරන්නේ. ත්‍රිලියනයක්. මොකෝ හොරාට කතා කරන්නේ? දැන් වාහන ගෙන්නනවා බිලියන 1.3ක් ගිහිල්ලා වාහන වලින් ලොකු ආදායමක් ලැබුණාලු. දැන් ඩොලර් වලින් වාහන ගෙනල්ලා රුපියල් වලින් ලබන ආදායම මහ ලොකුට කියවනවා. ඩොලර් බිලියන 1.3ක් වේදම් කළ වාහන ගෙනල්ලා රුපියල් බිලියන 633ක් ආදායම ලැබුවලු. දැන් මේ ආණ්ඩුවේ අර ඓතිහාසික අයවැයක් කිව්වනේ. ඓතිහාසික ප්‍රතිපත්ති තියෙන කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඩොලර් වියදම් කළා අඩුවෙන් රුපියල් හොයන ආදායම් ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. දැන් එක වෙලාවක කියනවා විදේශ සංචිත වැඩි වෙනවා. බිලියන 6ක් තියෙනවලු. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව 2015ට කලින් අපි බාර දෙනකොට බිලියන 8ක් සංචිත තිබ්බා. හැබැයි දැන් ඔබට බාර දෙන ඔබ මේ ආණ්ඩුව ගන්නකොට මම දැක්ක කැමතිවරයෙක් කියනවා තෙල් පොලිමේ ඉඳලා ලෝ ආණ්ඩුව ගත්තා. එයා පොලිමේ ඉන්නදී ආණ්ඩුව ගන්න අරගල ඇතුලේ. හැබැයි පෝලිං ගත් තිබිච්ච ආණ්ඩුවලු ගත්තේ. හැබැයි ආණ්ඩුවක් අරගෙන අතගත්ත කියමුකෝ. දැන් වැඩ කරපන්කෝ. ඒ කරන්නෙත් නෑනේ. ආණ්ඩුව ගත්තට කමක් නෑ. වැඩ කරනවා නම්. ඔබතුමාලා වැඩ ටික කරන්නෙත් නෑනේ. දැන් ආණ්ඩුව පත් වෙලා අවුරුද්දයි. තාම පහුගියව කියව ඉන්නවා. දැන් පහුගිය අයවැයෙන් පොරොන්දු වෙච්ච කාරණා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැත්තක තියමුකෝ. දැන් ජනාධිපති මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔබතුමාලා වැඩක් නෑනේ. දැන් ඒ ගැන කතා කරන්නේ නෑනේ කවුරුත්.
මොකද දැන් ජනාධිපතිතුමා බලයට ආවේ IMF එක එලවනවා කියලානේ. මේ අපිට දාන සද්දේවත් IMF එකට දාන්නේ නැහනේ. පාර්ලිමේන්තුවේ නම් කියනවා හිට්ලර් වගේලු වැඩ කරන්නේ. IMF එකේ ගිහලා වාඩිලා පූස වගේ ඉන්නවා. ඉතින් IMF එකට කියන්නකො මේ මිනිසුන්ට අසාධාරණ බදු ගහන්න එපයි කියලා. IMF එකට කියන්නකො මේ දුප්පත් මිනිසුන්ට අසීමිත විදිහට බදු ගැහුවම රටේ ආර්ථිකය කඩන් වැටෙනවා කියලා. දැන් ආයෝජක වෙනවා කියනවා. නමට කෝ බිම ආයෝජකයෙක් ඉන්නවද? ඔබතුමාලා මේ ආණ්ඩුව බලයට ගත්තට පස්සේ අලුතෙන් ආපු ආයෝජකයෙක් කියන්නේ. අලුතෙන් මේ රටට ආයෝජනය කරන්න ආපු ආයෝජකයෙක් කියන්න. එක්කෙනෙක් නම් කරන්නකෝ. මේ අර සිනොපෙක්කාවේ මේ ආණ්ඩුවේ. ඔයාලට ඉතින් තියෙන හැම එකම මාරු වෙලා අරක ආවා මේක ආවා නේ. පහුගිය ආණ්ඩුවේ කාලේවත් මේ ආණ්ඩුවට දානවා, මේ ආණ්ඩුවේවත් පහුගිය ආණ්ඩුවට දානවා කියලා නියෝජක කතානායකතුමනි. ඒ මොනවා කරගත්තත් කමක් නැහැ. මිනිස්සුන්ට වැඩ කරනවා නම්, වෙච්ච පොරොන්දු ටික ඉටු කරනවා නම්, රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනවා නම්, ව්‍යවසායකයා ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න ඔබ තමුන්නාසලාට ආත්ම ශක්තියක් තියෙනවා නම්, IMF එකෙන් තියෙනවා රෙගියුලේෂන් වගේක්. ඔව්. ගයිඩ්ලයින් එකක් තියෙනවා. හැබැයි ආණ්ඩුව පෝසත් වෙලා මිනිස්සු දුප්පත් වෙලා වැඩක් තියනවද? දැන් ඔබතුමාලගේ අයවැය ඔබතුමාලගේ ප්‍රතිපත්තිය තමයි ආණ්ඩුව පෝසත්. මිනිස්සු දුප්පත්. පෝසත් රටක් කෙසේ වෙතත් පෝසත් ආණ්ඩුවක් නම් හැදෙනවා. මිනිස්සු සතුටෙන් ඉන්නේ කෙසේ වෙතත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි හැමදාම ආණ්ඩුවේ වියදම් ටික දරා ගන්න මේ ආයත කැබ් අරන් දෙන්නයි අරව මේව කරන්නයි මිනිස්සු බදු ගෙවන්න ඕනේ ආණ්ඩුවට. දැන් තේ ගොවියගේ තේ වතු කම්කරුවාගේ පඩිය වැඩි කරන එක හොඳයි. ඒක වෙන්න ඕනේ. හැබැයි ඔබතුමාලගේ අමුතු න්‍යාය පත්‍රයන්නේ තියෙන්නේ. වතු කම්කරුවාගේ පඩිය වැඩි කරන ආණ්ඩුවෙන් ගෙවනවා ව්‍යාපාරිකයට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ආණ්ඩුව දුප්පත් ඒ කඩෙනුත් වැට්ටෙක් ගන්නවා. අඩු ආදායම් ලබන හැම පුද්ගලයෙක්ගේම ටැක්ස් එකක් ගහනවා. ඒ එකතු කරන මුදල් ව්‍යාපාරිකයට දෙනවා තමන්ගේ වත්තේ වැඩ කරන යට පඩි ගෙවන්න. එතකොට දැන් මේ රටේ බහුතරයක් ඉන්නේ කුඩා තේවතු හිමියන්ට මොකද වෙන්නේ? ඒ අයගේ ආර්ථිකය ශක්තිමත් කරන ආණ්ඩුවේ සැලැස්ම මොකද්ද? ලූණු ගොවිය, අල ගොවිය, උග් ගොවිය, දීවරයාගේ ආර්ථිකය ශක්තිමත් කරන සැලැස්ම මොකද්ද? ඒ අය ඔබතුමාලා එක්ක සම්බන්ධ වෙච්ච එදා සම්බන්ධ වුණත් අද සම්බන්ධ වෙලා වැඩක් නැති අනාගතයේ චන්ද්‍ර පමණක් අවශ්‍ය වෙන පිරිසක් ඉඳද? එහෙම නැත්නම් ඔබ තමුන්නාසලා තෝරාගත්තු පිරිසකට සහන දෙන්න ඕන ඉඳ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මුදල් ටික දෙනවද? වතුකම් කරුවාගේ පඩිය වැඩි කරන්න වෙන ක්‍රමයක් හොයාගන්න. අඩු ගානේ බදු සහනයක් දෙන්න ව්‍යාපාරිකයන්ට ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් බද්ද ගහලා ඒ බද්ද අරන් ගිහිල්ලා තමන්ගේ ව්‍යාපාරිකයන්ට මුදල් දෙන එක සාධාරණ නෑ. මම දන්නේ නීති අනුකූලව එක කරන්න පුළුවන්ද කියලා. නීති අනුකූලව රටේ පවතින නීතියට අනුව නේ කරන්න පුළුවන්ද කියලා. ඉතින් නඩු දාන්න ඔයාලා දාගන්නකෝ. ඔයාලට වෙන වැඩකුත් නෑනේ. අපි පොළොන්නරුවේ හම්බුනාම කතා කරමු ඊළඟ පාරේ ගැන. නේ ගරු නියෝජක කතානායකතුමා දැන් ওই නඩු දාන්න කියලා තමයි මේ කෙලවගෙන ඉන්නේ. ඕකත් වැඩේ පැලවත් ඔෆිස් එකට බලාගෙන පරිස්සමෙන් කරන්න කරන එකක්. පොඩ්ඩක් අහගන්න මේ අපේ අයගෙනු පොඩ්ඩක් අහගන්න ඔය කරන විදිය. ගරු නියෝජක කතානායකතුමනි. මොකෝ hina වෙන්නේ මේ හැංගිලා කතා කරන්නේ කියන්නකෝ ඉතින්. අර සාම්පූර්ණ වල නඩු දාලා මතකයිනේ. නොරොච්චෝලේ නඩු දාන්න කියලා වෙච්ච දේ මතකයිනේ. අන්තිමට ගරු නියෝජක කතාන්දේ ආපු ආයෝජකයෝ හැරිලා ගියා. එන හැම ආයෝජකයෙක්ටම හොරෙක් කියලා නඩුවක් දැම්මා. නිව් ෆෝර්ට්‍රස් එකට නඩු දැම්මා. ආපුව හැරිලා ගියා. දැන් ඔබ ඉන්නේ ආණ්ඩුවේ. අමතක කරන්න එපා. දැන් ආණ්ඩුවේ ඉඳලා අර විපක්ෂ දාන සෙල්ලම් දාන්න ගිහලා අමාරුවට එන්න එපා. අපි වගේ බලුවඩ කරන විපක්ෂයන් නෙවෙයි. හැබැයි අපි ඔබට මතක් කරලා දෙනවා. ඔබට අමතක වෙන හැමදේම අපි මතක් කරලා දෙනවා. දැන් මම දැක්ක අධිකව ජනාධිපතිතුමා එදා කියනවා මේ රුසියාව ඇමරිකාව යාළු වෙච්ච එක ගැන. කවුද රුසියාව කවුද ඇමරිකාව කියලා ඇහුවා. රුසියාව කවුරු වුණත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇමරිකාව කවුරු වුණත් හිට්ලර් කඩන් වැටෙන්න එක ප්‍රධාන හේතුවක් හිට්ලර්ගේ අධිමානසිකත්වය. එහෙනම් අපි අධිකව ජනාධිපතිතුමාට කියන්නේ රුසියාව ගැන හොයන්න යන්නත් එපා. ඇමරිකාව ගැන හොයන්න යන්නත් එපා. හිට්ලර්ට හිට්ලර් කරගත්තු දේ ගැන විතරක් ඔබතුමාගේ අවධානය යොමු කරගන්න. ඊට පස්සේ අපිට බැනලා වැඩක් වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට පැනලා වැඩක් වෙන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් අද ඩිජිටලයිසේෂන් ගැන මම
ජනාධිපතිතුමාගේ මතයක එකක වෙනවා. මොකද අපි කරපු යෝජනාවම තමයි එතුමා කරන්නේ. මම ඒකේ ඔය කතාවම මොකද අපි දෙන්නටම එක්කෙනා ලියලා දුන්නේ. මම ඉංග්‍රීසියෙන් කරා එතුමා සිංහලෙන් කරා. අර UID එක ගැන. හැබැයි එදා එතුමා විරුද්ධ වුණා මේ පැත්තේ ඉඳන්. හැබැයි අද එතුමා ඒ කතාවම සිංහලෙන් කරා. ඉතින් ඕකම තමයි අපේ ආණ්ඩුව කාලේ යෝජනා කරේ. කවුරු ඩෙවලොප් කරත් මැනේජ් කරන ලංකාවෙන්. ඉතින් ඩිජිටලයිසේෂන් වෙන්න ඕනේ. ඉතින් ඔබතුමාට පුළුවන් මම දන්නේ ගුවන් සේවා අමාත්‍යවරයා ඉන්නවද කියලා අලුත් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ. අර එයාපෝට් එකේ ඊගේට් එක වැඩ කරන්න පටන් ගන්න. ගෙනලා හයි කරලා තියෙන්නේ. චානක අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා කාලේ ගෙනාවේ. තාම ගොඩ ගහලා තියෙනවා. හයි දැන් ටෙස්ටිං වත් යන්නේ නැහැ කරු නියෝජක කතානායකතුමනි. ඊගේට් එක පටන් ගන්න. අනිත් පැත්තෙන් ඔබතුමාලා බලයට එන්න කලින් අධ්‍යාපනයට 110ක් දෙනවා කිව්වා ආර්ථිකයෙන්. අද මොකද වෙලා තියෙන්නේ? ඔබ තමුන්නාසෙලා අධ්‍යාපනයට දීපු මුදල් ටිකත් කපලා. මේ අගමැතිතුමිය අධ්‍යාපන අමාත්‍යවරී හින්දාද කියන මන් දන්නේ නැහැ. මොකද එතුමියනේ 110ක් ඉල්ලුවේ. හැබැයි අවසාන කරු නියෝජක කතානායකතුමනි අධ්‍යාපන දෙන මුදල් ටිකත් කප්පාදු කරන ඔබ තමුන්නාසෙලා පටන් අරන් තියෙනවා. ඉතින් මේකට ආයෝජකයෝ ගේන්න ඕනේ. ඔව්. ඒ ආයෝජකයන්ට සහන දෙන්නත් ඕනේ. මොකද පෝත් සිටි එක පෙන්නලා පෝත් සිටි එකයි බියගම සෝන් එකයි කටුනායක සෝන් එකයි සංසන්දනය කරන්න යන්න එපා. පෝත් සිටි එක කියන්නේ කරු නියෝජක කතානායකතුමනි ආර්ථික කේන්ද්‍රස්ථානයක්. පෝත් සිටි එකට කම්පීට් කරන්න තියෙන්නේ බියගමයි කටුනායකයි එක නෙවෙයි. ඩුබායි සිංගප්පූර් ෂෙන්සන් ඉන්දියාවේ ගිෆ්ට් සිටි එක වගේ ලෝකයේ දෙවන්ත ආර්ථික කේන්ද්‍රස්ථාන එක. ඒවා එක කම්පිටිටිව්නස් එකක් අපි හදා ගන්න ඕනේ. දැන් මාලදිවයිනේ ෆයිනෑන්ෂල් සිටි එකක් හදන්න යනවා. ඊට කලින් අපි ඉස්සර වෙන්න ඕනේ. ඒ නිසා පෝත් සිටි එක කේන්ද්‍ර කරගෙන ආර්ථිකය හදන්න ඕන නම් මේ ලංකාව ඇතුලේ මානසිකත්වයෙන් බලන්න එපා. ගෝලීය මානසිකත්වයක දිහා බලන්න. ආයෝජකයෝ ගේන්න අපි ආයෝජකයෝ කියනට විරුද්ධ වෙන්නේ නැහැ. අර මම ජනාධිපතිතුමා කිව්වා ඉඩම් දෙනකොට විරුද්ධ වෙන්න බෑ. අපි විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි හදන්න. හැබැයි ආයෝජකයෝ ගේන්න. ආයෝජකයෝ ගේන්න නැතුව ඉන්න හැම ව්‍යාපාරිකයටම හොරා කියලා. Honorable Namal Rajapaksa, you have 2 more minutes. බොහොම ස්තුතියි නියෝජක කතානායකතුමනි. ඉන්න හැම ව්‍යාපාරිකයටම හොරා කියලා. ඒ හැම ව්‍යාපාරිකයෙක් දිහාම වපරහැම් බලලා ඒ අයට බැනලා පණක් වෙන්නේ නැහැ. ඒ හින්දා ඔබ තමුන්නාසෙලාට මේ අයවැයදිවත් මොකද පහුගිය අයවැයෙන් 150යි ක්‍රියාත්මක වුණේ. දැන් ත්‍රිලියනේ තියනවා කොට කොහේ තියනවද කියලා අපි දන්නෙත් නැහැ ගණන් නියෝජක කතානායකතුමනි මෙතුමලා දන්නෙත් නැහැ. ඒ හින්දා අලුතෙන් බදු ගහලා තියෙන්නේ. දැන් මේ අයවැයෙන් ඔබ තමුන්නාසෙලා කොච්චර ඉතුරු කරන්න බලාපොරොත්තු වෙනවද කියන්නේ අපි දන්නෙත් නැහැ ඔබ දන්නෙත් නැහැ. ඇත්ත කතාව. මොකද ඔබ තමුන්නාසෙලා එහෙම දෙයක් දන්නව නැහැ. ඉතින් ගමට ගිහිලා ඇලවේලි බෝක්කු හදන්න පොරොන්දු වෙන්නේ නැහනේ. දැන් මෙහෙම පොරොන්දු වෙලා කරගන්න බැරුවනේ ඉන්නේ. ඒ නිසා කරුණාකරලා අපි ඔබෙන් ඉල්ලන්නේ අඩුම ගානේ අපි ප්‍රායෝගික වෙමුකෝ. දැන් ගිය පාර 50ක් කරගන්න බැරුණා නේ නියෝජක කතානායකතුමනි. අඩු ගානේ මේ අයවේ අපි try එකක් දෙමුකෝ 50 අල්ලන්න. වෙච්ච පොරොන්දු වලින් 50ක් ඉටු කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ අයවැය දිහා සාකච්ඡා කරන්න. ඒ නිසා ආණ්ඩුවේ හොඳ දේවල් තියෙනවා නම් නියෝජක කතානායකතුමනි අපි ඒවට කුහකම් කරන්න යන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව බොරු කරනවා නම් ආණ්ඩුව ජනතාව එහෙම කරොත් ඉතින් වැඩි කල උතන ඉන්න හම්බෙන්නේ නැහැ. අපි කුහකකම් කරන්නේ නැහැ ගරු ඇමතුමා. අපි පෙන්නලා දෙන්නම් හදාගන්නක ඔබතුමාලා කරගන්න. මොකද කුහක දේශපාලනේ වෛර්ය දේශපාලනේ අපි ගාව නැහැ. මොකද අපිට අපි මේ රටේ දේශපාලනය කරන්න ගාව නියෝජක කතානායකතුමනි මේ මෙතුමන්ලාගේ න්‍යාය පත්‍රය වගේ නෙවෙයි. මෙතුමාලා මේ අවුරුදු 5 යනකම් බලන් ඉන්නේ. ඒ හින්දා අපි වැරද්දක් තියෙනවා නම් අපි කුහකම් කරන්නේ නැහැ මතුම අපි පෙන්නලා දෙන්නම්. ඔබතුමාලක හදා ගන්න. දැන් ඔබතුමා පොළොන්නරුවේ බොහොම හොඳයි. වීගොවියට හොඳ සහනයක් දෙන්න. වීගොවියට හොඳ මිලක් දෙන්න. ගමේ යන ගමන් දඹුල්ලේ නවත්තන්න. දඹුල් නවත්තලා අලගොවියෝ ටික හම්බෙන්න. ලුණු ගොවියෝ ටික හම්බෙන්න. අන්න එයාගේ ප්‍රශ්නේ විසඳන්න. වැඩේ හරි. එතකොට මම නැගිටලා මේ පැත්තේ ඔබතුමාට ස්තුති කරනවා. අපි එහෙමයි. ඒ හින්දා මම මිලෝඩා කාලේ ගන්න නැත්නම් නියෝජක කතානායකතුමා දැන් විනාඩි 2යි මට දුන්නේ. ඉතින් ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබෙන් මං ඉල්ලන්නේ අඩුම ගානේ ඔබ වෙච්චි පොරොන්දු වලින් මේ අයවැයදිවත් 50ක් වැඩි ඕනේ නැහැ. 50ක් ඉෂ්ට කරන්න කටයුතු කරන්න. ඒ වගේම ගරු නියෝජක කතානායකතුමනි පෝසතාගෙන් අරන් දුප්පතාට දෙන යුගයක් අවසන් කළා. දුප්පතාගේ පොකට් එකට ගහලා පෝසතාට සහන දෙන යුගය කරුණාකරලා නවත්තන්න. ඔබතුමාලාගේ න්‍යාය පත්‍රයේ මේ අයවැය IMF එක හැදුවද අධිකව ජනාධිපතිතුමා හැදුවද කියන මම දන්නේ නැහැ. මට ඒක වැඩකුත් නැහැ. බැලු බැලමටම දුප්පතාගෙන් බද්ද ගහලා පොහොසතාට සහන දෙන වැඩ පිළිලක් ක්‍රියාත්මක වෙනවා. අනේ කරුණාකරලා ඒක නවත්තන්න. මෙවැනි නවතම පුවත් දැන ගැනීම සඳහා මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.